ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක් විදියට දැනට තියෙන ක්‍රමවේදයන් එක්ක සමහර වෙලාවට හිර වෙලා වගේ දැනෙනවද? එහෙමනම් අද අපි කතා කරන්න යන්නේ ඒ මුළු ව්‍යාපාරයම වෙනස් කරන්න පුළුවන් වියදම් අඩු කරලා ලාභය වැඩි කරන අලුත් ක්‍රමයක් ගැනයි. ඇත්තටම හදපු ගෘහ භාණ්ඩ ටික ප්‍රවාහණය කරනකොට යන අධික වියදම ඊට පස්සේ ඒවා විකිනෙනකල් ගබඩා කරලා තියාගන්න ලොකු ඉඩක් හොයන එක මේවා තමයි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ලොකුම හිස්සර දේ නේද? හැබැයි හිතන්නකෝ ඔය හැම දෙයක්ම කරන්න මීට වඩා ගොඩක් පහසු ගොඩක් ස්මාර්ට් ක්‍රමයක් තියෙනවා කියලා. ඇත්තටම මේක අපේ ගෘහ භාණ්ඩ කර්මාන්තයේ ලොකු විප්ලවයක් කරන්න පුළුවන් අදහසක්. එහෙනම් අපි කෙලින්ම යමු මේ විසඳුම මොකක්ද කියලා බලන්න. හිතන්න අදහිය නොහැකි තරම් සැහැල්ලු ඒ වගේම පුදුම හිතන තරම් ශක්තිමත් ඇඳක් ගැන. ඔව් ඇත්තටම සම්පූර්ණ ඇඳ රාමුවක මුළු බර කිලෝග්‍රෑම් 5යි 10යි අතර ගාණක් විතරයි. ඒ කියන්නේ අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය ගෑස් සිලින්ඩර් එකටත් වඩා සැහැල්ලුයි. හැබැයි වෙඩේ කියන්නේ පුදුමම දේ තමයි මේක. ඔය කියන්නේ සැහැල්ලු රාමුවට කිලෝග්‍රෑම් 100ක් බර කෙනෙක්ව කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම පහසුවෙන් දරගන්න පුළුවන්. ඉතින් කොහොමද මෙච්චර සැහැල්ලු දෙයක් ඒ තරම් ශක්තිමත් වෙන්නේ? හරි. ඒ රහස තියෙන්නේ ප්‍රධාන තාක්ෂණික කාරණා තුනක් ඇතුලේ. අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි රහස තමයි මේ හැනිකෝම් කෝ කියන තාක්ෂණය. මෙතනදී වෙන්නේ බර ඝන ලී වෙනුවට හරියට මීවදයක් වගේ ඇතුළත කුහර සහිත විශේෂ ප්ලයිවුඩ් එකක් පාවිච්චි කරන එක. ඉතින් මේ නිසා ශක්තිය පොඩ්ඩක්වත් අඩු නොවි බර පුදුමාකාර විදියට අඩු වෙනවා. ඔන්න ඔය සම්පූර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් තුන. 1. අපි දැන් කතා කරපු සැහැල්ලු හනිකොම් ව්‍යුහය. 2. මේ පේන කැම්ලොක් වගේ විශේෂ උපාංග. මේව නිසා ඕනෙම කෙනෙක්ට හරිම ලේසියෙන් මේවා එකලාස් කරන්න පුළුවන්. 3 තමයි බර ඒකාකාරව බෙදලා යන විදියට කරපු විශේෂ ඉංජිනේරුමේ සැලසුම. ඉතින් මේ තාක්ෂණයෙන් නිෂ්පාදකයාටයි ඒ වගේම බඩු ගන්න පාරිභෝගිකයාටයි ලැබෙන වාසි මොනවද? අපි බලමු මේක දෙකොල්ලන්ටම වාසිදායක තත්වයක්, ඒ කියන්නේ win-win situation එකක් වෙන්නේ කොහොමද කියලා. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි නිෂ්පාදකයාගේ ප්‍රවාහන වියදම් වගේ ප්‍රශ්නවලට වගේම පාරිභෝගිකයාගේ ප්‍රවාහන ගැටලුවලටත් එකම වෙලාවේ විසඳුම් ලැබෙන එක. මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. නිෂ්පාදකයාට 3 එකකින් උනත් බඩු ටික ගෙනියන්න පුරුවන් නිසා ප්‍රවාහන වියදම ගොඩක් අඩුයි. අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට තමන්ගේ වාහනෙන්ම මේක ගෙදර ගෙනියන්න පුරුවන් නිසා ඩිලිවරි ගාස්තු ගෙවන්න ඕන නෑ. ඒක ඉතිරියක්. දෙගොල්ලන්ටම ලාභයි. සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ අඩු වියදමකින් වැඩි ලාභයක් ලබන ව්‍යාපාරයක් ගොඩනැගෙන එක. ඒ වගේම පාරිභෝගිකයාටත් ලැබෙන ලොකු පහසුවක්. ඒ නිසා එයාලත් සතුටු වෙනවා. රුපියල් 25000ක වගේ ඉලක්කගත මිලක් එක සමහර වෙලාවට මේක සාමාන්‍ය ඇඳකට වඩා ටිකක් මිලෙන් වැඩි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට ලැබෙන නවීන මොස්තරය සහ කඩෙන් ගත්ත ගමන් ගෙදර ගෙනියන්න පුළුවන් පහසු එක්ක බලනකොට ඒක පාරිභෝගිකයාට ලොකු වටිනාකමක් එකතු කරනවා. හරි. මේක හොඳ අදහසක්. හැබැයි මේක නිකම්ම අදහසක් විදියට තියාගන්නේ නැතෝ කොහොමද ඇත්ත ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ? අපි බලමු ඒකට අවශ්‍ය ප්‍රායෝගික පියවර ටික මොනවද කියලා. මේ ගමනට ප්‍රධාන පියවර 4ක් තියෙනවා. 1. තෙතමනයට ඔරොත්තු දෙන ශක්තිමත් කාඩ්බෝඩ් පෙට්ටිය හදාගන්න එක. 2. උපදෙස් කොළ වෙනුවට ඒ උපදෙස් පෙට්ටියම මුද්‍රණය කරන එක. වියදම අඩුයි. 3. SLSI වගේ ආයතනවලින් තත්ත්ව සහතික ලබා ගන්න එක. එතකොට විශ්වාසය ගොඩනගෙනවා. 4. IDB එකේ ලියාපදිංචි වෙලා එයාලගෙන් ලැබෙන තාක්ෂණික සහාය ලබා ගන්න එක. ඇත්තටම මේ ක්‍රමයේ ඇඳකට විතරක් සීමා කරන්න ඕනේ නෑ. මේක තමයි ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්තයේ අනාගතය වෙන්න පුළුවන්. මේක අලුත් විදිහකට හිතන එකක්. මේක නිකම්ම පොඩි වෙනසක් නෙවෙයි. මේක නව ව්‍යාපාරික අවස්ථාවක්. ඒ කියන්නේ පරණ ක්‍රම පැත්තකින් තියලා නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාව මත පදනම් වුණු සම්පූර්ණ අලුත් වෙළඳපොළක් හදාගන්න තියෙන අවස්ථාවක්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. එක ඇඳක් මේ විදිහට වෙනස් කරන්න පුරුවන් නම් හිතන්න පුටු, මේස, අල්මාරි වගේ තවත් කොච්චර දේවල් මේ ක්‍රමයට හදන්න පුරුවන්